සචින්තනී කෞශල්‍යා සහ යශ් වීරසිංහ කියන කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය හරහා කලාවට ආපු මේ වෙද්දි රටම දන්න අලුත්ම යුවල ගැන අලුත් කතාවක් කියන්නයි අපි අද හදන්නේ. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සචින්තනී කෞශල්‍ය කියන්නේ 2019 හිරු අවුරුදු කුමාරිය වීමත් එක්ක රටම අඳුරගත්ත සුන්දර තරුණියක්. ඉන් පස්සේ කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය හරහා රටේම ජනප්‍රියත්වයට පාත්‍ර වුණු ඇයව මේ වෙද්දි නොදන්න කෙනෙක් නැති තරම්. ඇය ලස්සන නිලියක් වගේම මේ වෙද්දි ඇය නීතිඥවරියක් විදිහටත් කටයුතු කරනවා. මේ අතරේ පහුගිය කාලේ ඇය සහ යශ් වීරසිංහ අතර සම්බන්ධයක් තියෙනවා කියලා කටකතාවක් පැතිරිලා ගියා. ඒකත් එක්ක සමාජ මාධ්‍ය ටිකක් උණුසුම් වෙලයි තිබුණේ. හැබැයි ඉතින් ඒ ගැන ඇය කිසිම තැනක නිල වශයෙන් කියලා තිබුණේ නැහැ. කොහොම නමුත් කියා දෙන්න ආදරේ තරම් ටෙලිකතාවෙත් මා ටෙලිකතාවත් යන දෙකේම ප්‍රධාන චරිතයකට පනපෝන අය ළඟදි මාධ්‍යයට අදහස් දක්වමින් නම් කියලා තිබුණේ තවම පෙම්වතියක් නෙමෙයි කියලා. ඒ වගේම ගැලපෙන කෙනෙක් තවත් හමුුනේ නෑ කියලත් ඇය කියලා තිබුණා. ඒ වගේම යශ් වීරසිංහත් ආදරය ගැන දක්වලා තිබුණේ ඒ වගේම අදහසක්. ඔහුත් කියලා තිබුණේ ගැලපෙන කෙනෙක් හමුුනොත් ඉක්මනින්ම විවාහ වෙනවා කියලා. මේ අතරේ පහුගියදා තිබුණ මාරියා චිත්‍රපටයේ මුහුරත් උළෙල දවසේ හරි අපූරු සිද්ධියක් සිද්ධ වෙලා. ඒ තමයි යශ් වීරසිංහයි සචින්තනී කෞශල්‍යයි දෙන්නම එක වගේ ඇඳගෙන මේ අවස්ථාවට ඇවිල්ලා. සමහරු නම් කියන්නේ එතන හිටපු අය දැන් දෙන්න එක කතා වෙලා ඇඳුනුත් අඳිනවා කියලා. ඔවුන් දෙන්නට විහිළුත් කළා කියලා. ඒ වෙලාවෙත් මාධ්‍යයෙන් මේ ගැන අහුවහම නම් ටිකක් නිහඬ පිළිතුරක් තමයි දීලා තියෙන්නේ. කොහොම වුණත් ඉතින් ඔවුන් අතර සම්බන්ධයක් තියෙනවා කියන එක ඔවුන් ඇරෙන්න මුළු රටේම රසිකයෝ කියන කතාවක්. කොහොම වුණත් කොච්චර හොරෙන් ආදරය කළත් තව ටික දවසකින් සමහර විට ඒ දෙන්නා මේ ගැන ප්‍රසිද්ධියේ කතා කරાવી. තව සුභාරංචියකුත් තියෙනවා. ඒ තමයි සචින්තනී කෞශල්‍යගේ මුල්ම සිනමා ආගමනය සිද්ධ වෙන සුපෙම් සුළඟක් චිත්‍රපටයේ වැඩ කටයුතුත් මේ වෙද්දි අවසන් කියලායි කියන්නේ. ඒ කියන්නේ රසිකයින්ට අයව සිනමාව ඇතුළත් ළඟදිම දැක ගන්න ලැබේවි. අපි බලන්නිමු මොකද වෙන්නේ කියලා. ඒ ගැන තොරතුරක් අපිට ලැබුණොත් අපි ඔයාලට කියන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.